වසරේ මුල්ම පොහෝ දිනය වන දුරුතු පුරපසළොස්වක පොහෝ දිනයේ වැදගත් වෙන්නේ ගෞතම බුදුසමිඳුන් ප්‍රථම වරට ලංකාවට වැඩම කරපු දවසින්දා. බුද්ධත්වයෙන් 9 වෙනි මාසයේ උතුම් දුරුතු පුරපසළොස්වක පොහෝ දිනක බුදුරජාණන් වහන්සේ ප්‍රථම ලංකා ගමනේ මහියංගනයට වැඩම කරලා යක්ෂ ගෝත්‍රිකයන් දමනය කරා. ඒ වගේම පළමු ලංකා ගමනේදී බුදුරජුන් වැඩම සිටි ස්ථානයේ කේශධාතු නිධන් කරලා මහියංගන චෛත්‍ය ඉදිකළෙත් මේ දුරුතු පුරපසළොස්වක පොහෝ දිනකයි. බුදුන් වහන්සේ විසින් සමන් දෙවියන්ට පූජා වස්තුවක් ලෙස කේශධාතු මිටක් පරිත්‍යාග කිරීම සිදු වෙලා තියෙනෙත් මේ වගේ පොහෝ දිනයක. ඒ වගේම දුරුතු පොහොය දවසේ තවත් වැදගත්කමක් තමයි තුන්බෑ ජටිලයන් දමනය කිරීම. ඊට අමතරව බිම්බිසාර රජතුමාගේ ආරාධනය පරිදි දහසක් රහතුන් වහන්සේලා සමග බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වැඩම කිරීම සිදු වෙලා තියෙන්නේ දුරුතු පුරපසළොස්වක පොහෝ දවසක. ඒ ගමනේදී බිම්බිසාර රජතුමා විසින් ශාසනයේ ප්‍රථම වරට ආරාම පූජාවක් සිදු කරලා තියෙන්නේ මේ දුරුතු පුරපසළොස්වක පොහෝ දිනේදී. බිම්බිසාර රජතුමා විසින් කරපු වේළුවනාරාමය තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කරපු ප්‍රථම ආරාමය. සිත් සතන් නිවි සැනසෙන පින්බර පොහෝ දිනයේදී මෙත් සිත් පෙරදැරිව කුසල් දහම් වැඩීමට සියලු දෙනාටම වීරිය ලැබේවා.